Hi, welcome to our YouTube channel. ඉතින් ළමයි අද අරගෙන ආවේ රාමයෙන් එකක් හදන විදිය. ඉතින් මෙතන මම අරගෙන තියෙන්නේ කොත්තුමී රාමයෙන් එක. ඔයාලටත් පුළුවන් ඒකම ගන්න. නැත්නම් වෙන රාමයෙන් එකක් වුණත් මේ විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් මුලින්ම ඔයාලා කොත්තුමී පැකට් එක කපලා රාමයෙන් දෙක ඇතුලේ තියෙන අර සැෂේ පැකට් ටික අයින් කරගන්න. මේ වගේ වතුර කෝප් එකට වතුර ප්‍රමාණයක් ගන්න ඕනේ. ඔයාලා නූඩල්ස් එකක් නම් හදන්නේ ඒකට අදාළ ප්‍රමාණය තමයි දාන්න ඕනේ. ඔතන මම හදන්නේ නූඩල්ස් පැකට් දෙකක් නිසා මම මේ ප්‍රමාණයට තමයි වතුර ගත්තේ. ඊට පස්සේ ඔයාලා නූඩල්ස් එක හදන භාජනයට වතුර එක දාලා හොඳට නටනකන් තියන්න. තියලා ඉවර වෙලා නූඩල්ස් දෙක දාගන්න. නූඩල්ස් දෙක ඔයාලා දිගට කනවා නම් එහෙම තමයි දාගන්න ඕනේ. සමහර අය මේක දෙකට කඩලත් දාගන්නවා. ඊට පස්සේ ඔයාලට මේ පේනවා ඇති මම කපාගෙන තියෙනවා ලූණු, සුදු ලූණු, ඒ වගේම මාළු මිරිස්, කරපිංච. කැමති නම් විතරයි කරපිංච දාගන්න ඕනේ. මම කරපිංච හීනියට කපාගෙන තියෙන්නේ. සමහර අය මේකට කොච්චි යූස් කරනවා. මම කොච්චි කන ආස කෙනෙක් නෙවෙයි. ඉතින් මම මාළු මිරිස් තමයි දාගන්නේ. ඊට පස්සේ මේකට මම බිත්තර දෙකකුයි චීස් කෑලි දෙකකුයි ඇඩ් කරගන්නවා. දැන් අපි හදාගන්න යන්නේ මික්ෂර් එක. ඉතින් ඔයාලා අවශ්‍ය භාජනයක් අරගෙන පොල් තෙල් අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. දාගෙන ඒක රත් වෙද්දී අර ඔයාලා කපාගත්ත ලූණු, සුදු ලූණු, කරපිංචා ඒකට දාගන්න ඕනේ. ඒ අතරේ ඔයාලගේ ගෙදර ලිප් දෙකක් නම් තියෙන්නේ. අරක තැම්බිලාද කියලා චුට්ටක් බලන්න අමතක කරන්න එපා. ඉතින් ඔය ආකාරයට තමයි සුදු ලූණු ටික බැද ගන්න ඕනේ. ඒක රන්වන් පැහැති වෙනකම් බැද ගන්න ඕනේ. ඔන්න දැන් සුදු ලූණු ටික රන්වන් පැහැති වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. මම මේ වෙලාවේදී ලූණු, මාළු මිරිස් ඒ ටික එකතු කරගන්නවා. ඉතින් මේ වෙලාවදී ඔයාලා කැරට්, ලීක්ස්, එතකොට ඔයාලා දාන වෙන මොනවා හරි අයිටම්ස් දානවා නම් ඒවත් මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න මම ඔක්කොම ජාති ටික දාගත්තට පස්සේ මගේ මික්ෂර් එක ආවේ ඔන්න ඔය විදියට. ඔන්න ඉතින් මම දැන් යනවා නූඩල්ස් එක පැත්තට. දැන් නූඩල්ස් එක හොඳට තැම්බිලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. ඉතින් සමහරු මේකේ වතුර අයින් කරගෙනත් හදනවා. හැබැයි මම නම් වතුර තියෙද්දි එහෙමම තමයි හදාගන්නේ. මොකද අර මික්ෂර් පැකට් එකේ මට නිකන් තිත්ත ගතියක් එනවා. හැබැයි ඒක රත් කරගත්තට පස්සේ ඒ තිත්ත ගතිය නැති වෙනවා. ඒක නිසා මම වතුර තියෙද්දිම තමයි හදාගන්නේ. ඔන්න දැන් අර අපි හදාගත්ත මික්ෂර් එක මේකට කලවම් කරගන්නවා. ඔන්න ඉතින් ඔයාලට පේනවා ඇති මේක දැන් හොඳට පෙන දාලා නටනවා. ඉතින් දැන් මේ වෙලාවේ තමයි අපි අර සීසනින් පැකට් ටික දාගන්නේ. ඒකේ ඔයාලට ඔයිල් පැකට් එකක් එනවා. එතකොට තව රම්පේ කරපිංච චූටියට කපපු පොඩි පැකට් එකක් එනවා. ඒක දාන්න එපා. මේ දැන් දාන්නේ මම ඔයිල් පැකට් එක. ඊට පස්සේ අපි දාන්නේ සීසනින් කුඩු පැකට් එකක් එනවනේ. ඒ පැකට් එක තමයි ඊට පස්සේ දාන්නේ. මේ වෙලාවේදී
ඔයාලට මේ ටික දාගෙන ඉවර වෙලා මේක හොඳට කලවම් කරලා වහලා තියන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මගේ රාමයන් එක හොඳට නටනවා. ඉතින් මේ වෙලාවේදී ඉස්ම ටිකක් බහැලා තමා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී තමා අපි මේකට චීස් දාගන්නේ. ඔයාලට මේක චීස් රස වැඩියෙන් ගන්න ඕන නම් ඔයාලට පුළුවන් ෆ්‍රෙෂ් මිල්ක් එකක් වුණත් මේකට ඇඩ් කරන්න. එතකොට චීස් රස වැඩි. එතකොට හරිම රසයි මේකේ සැර ගතියත් ගොඩාක්ම අඩුයි. එතකොට මං අද දාන්නේ චීස් විතරයි. ඉතින් චීස් ටික දාගත්තට පස්සේ චීස් ටික ඉක්මනට රත් වෙන්න ඕන නිසා මෙහෙම චීස් ටිකත් එක්ක පොඩ්ඩක් ඒක කලවම් කරගන්න. මේ වෙද්දි මේකෙන් රසම රස සුවඳක් එක්ක ලස්සන පාටක් තමයි පේන්නේ. ඉතින් ඔන්න දැන් අපි බිත්තර දෙක බුල්සා එකක් දානවා. ඉතින් මේ වෙලාවේදී ඔයාලා බිත්තරේ දාගත්තට පස්සේ ඔයාලට මේකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු ගම්බිරි සෙට් කරගන්න පුළුවන්. ඔන්න අපේ නූඩල්ස් එක ලස්සනට තියෙනවා දැන්. මම මේක පොඩ්ඩක් වහගත්තා මොකද හොඳට තැම්බෙන්න ඕන නිසා. ඉතින් දැන් අපේ නූඩල්ස් එක හරි. මොකද රාමෙන් කන්න ඉස්ම චුට්ටකුත් තියෙන්නේ බෑ. මේ පැත්තෙන් බිත්තරේ රෙඩි වෙන ගමන් අපි ඉතින් දැන් නූඩල්ස් එක පිඟන් දෙකට දාගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් පැකට් එක කුඩු කරගන්නේ නැතුව දිගට ලස්සනට ගන්න පුළුවන් අර මම දාපු විදිහට දැම්මොත් තමයි. කුඩු කරලා කඩලා දැම්මොත් ඉතින් මෙච්චර මෙහෙම දිගට රැලි එන්නේ නැහැ. ඉතින් අද චුට්ටක් සනීප මදි මට. හොඳටම සෙම. කටහඬත් පොඩ්ඩක් අවුල් ඇති. ඉතින් ඒක ගණන් ගන්න එපා. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න අපිත් එක්ක හැමදාම රැඳිලා ඉන්න. ආදරේ. ඔන්න බලන්නකෝ ඉතින් බුල්සා එක බාන්න ගිහිල්ලා කැඩුනා. ඔන්න ඉතින් මේ වෙලාවේ තමා ඔයාලගේ සීසනින් පැකට් එකේ එන කරපිංචයි රාම්පේ අනම්මනම් තියෙන කුඩු පැකට් එක උඩින් දාගන්නේ. එතකොට නූඩල්ස් එකට පොඩි ලස්සනක් එකතු වෙනවා. බලන්නකෝ ලස්සන. ඔන්න ඉතින් මම චීස් කෑලි දෙකක් තියාගත්තනේ. එකකින් ඩෙකරේෂන් කරන්නත් කෑල්ලක් තියාගත්තා. ඉතින් ඩෙකරේෂන් කරගත්තට පස්සේ මෙන්න මෙහෙම තමයි ලස්සනට එන්නේ. ඔයාලත් හදලා කාලා බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. බයි බයි.